අම්මෝ තියෙන රස්නයක් මේ විදියට රස්නේ තිබුණොත් මිනිස්සු අකාලේ මැරෙයි. වැහි බින්දුවක්වත් වැටෙන සලකුණක් නැහැ. යමු තොපිටත් ටිකක් විවේක ගන්න ඕනේනේ. යමු අර ගහ යට හෙවණට ටිකක් වෙලා වාඩි වෙලා ඉමු. ඇයින් බණ්ඩයි මෙතන වාඩි වෙලා මහන්සීද? කතා කරලා වැඩක් නෑ සිරිපාල. මේ තියෙන අවුවට මගේ ඔළුවේ තියෙන කෙස්කස් ටිකක් පිච්චිලා තට්ටේ පෑදෙයි වගේ දැනෙනවා. මොනවදයි මේ කියන්නේ? ඉතින් මොනවා කරන්නද? අහස බලන්න. කොහේවත් වලාකුලක්වත් පේන්න තියනවද කියලා? ඔව් අයියේ, ඔයා කියන එක ඇත්ත. උවමනා වෙලාවට වැස්ස නැහැ. දැන් වී වගා කරන කාලේ වැස්ස ඕන, ඒත් වහින්නේ නැහැ. හැබැයි හරියටම වී කපන කාලේ බලන්නකෝ. එතකොට තමයි වැස්ස පටන් ගන්නෙ. ඔව් ඔයා කියන එක හරි. නංගි පොඩ්ඩක් අහන්න. ඔයා කුඹුරට ගිහින් තාත්තට පට්ටික දීලා එන්නකෝ. තාත්තා උදේ ඉඳන් මුකුත් කාලා නැහැ. දැන් ගොඩක් දවල් වෙලා. ඉතින් මම ගිහින් මොකද්ද කරන්න ඕනේ? ඇයි නංගි තාත්තට පට්ටික දීලා එන්න. ගොඩක් දවල් වුණා. තාත්තා තවත් ප්‍රමාද වෙලා කෑවත් අසනීප වෙයි. ඒකයි කියන්නේ පොඩ්ඩක් ගිහින් දීලා එන්න. මට නම් බෑ මේ රස්නේ ඇස්සේ කුඹුරට යන්න. ඇයි යන්න බැරි? මොකද්ද ඔයාට උනේ? ඔයා ආයෙත් ඒකමනේ අහන්නේ. ඔයා දන්නේ නැද්ද මම ඔය ගියොත් කළු වෙනවා කියලා? මම මගේ මේ ලස්සන රූපේ විනාශ කරගන්න කැමති නැහැ. ඒ නිසා ඕනේ නම් ඔයාම යන්න. ඔයා දැන් ඔයාගේ රූපය ගැන හිතනවා. ඒත් අර පැත්තේ තාත්තා බඩගින්නේ රස්නේ වැඩ කරනවා. ඒ ගැන හිතෙන්නේ නැද්ද? මම ඕව දන්නේ නැහැ. ඔයාට එච්චරටම කැක්කමක් තියෙනවා නම් ඔයාම ගිහින් දීලා එන්න. මට මේ අවුවේ යන්න බෑ. එච්චරයි. එහෙනම් එකක් කරන්න. ඔයා ගෙදර වැඩ ටික කරලා ඔයන් ඉතිරි වෙලා තියෙන දේවල් ටික ඉවර කරන්න. මම තාත්තට බත් දීලා එන්නම්. මට ඔය ගින්දර ළඟට වෙලා අත් කකුල් පුච්චගෙන යන්න බෑ. එතකොට මමත් ඔයා වගේම කැත වෙයි. මට ඔයා වගේ වෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා ඔයාගේ හැටි බලන්නකෝ. ඔයා බලන්න කොච්චර කැතද කියලා. නංගි, ඔයාට කොහොමද එහෙම කියන්න පුළුවන්? දෙවියන් මාව මෙහෙම ඇව්වනම් මම මොනව කරන්නද? ඔයාගේ රූපය අහංකාරය දැන් ගොඩක් වැඩි. ඇයි නැත්තේ? මේ ගමේ මට වඩා ලස්සන කෙනෙක් ඉන්නවද? බලන්නකෝ, මගේ මේ ලස්සන දැකලා ලොකු සල්ලිකාර පවුලකින් මාව කසාද බඳින්නේ. ඔයාව කසාද බඳින්නේ කොහේ හරි පොඩි දුප්පත් ගෙදරකින්. එතකොට ඔයාට තේරෙයි ගෑනු ළමයෙකුට ලස්සන කොච්චර වටිනවද කියලා. රූපිකා, තාත්තේ මේ බෑග් එක ගන්න. සඳමාලි දුවේ ඔයා මොකද මෙතන කරන්නේ? බෑග් එකේ මොනවද තියෙන්නේ? තාත්තට බත් ගෙනාවා. වත්? ඔව්. ඉතින් දුවේ ඔයා මොකටද මේ රස්නේ අවුවේ මෙච්චර අමාරුවෙන් බත් අරන් ආවේ? තාත්තා කෙනෙක් වෙනුවෙන් දුවෙක් මහන්සිලා ගෙනාවු දෙනේ. ඉතින් කන්නකො හින් බණ්ඩයි. මමත් එහෙනම් යනවා. හරි සිරිපාල. මේක කන්න තාත්තේ. ඉතින් දුවේ මේ අවුවේ ඔයා මොකටද මෙච්චර දුක්ුනේ? වැඩිය කතා නොකර කන්න තාත්තේ. දවල් වෙලා තියෙන තරම පේන්නේ නැද්ද? හරි මම කනවා. පුතේ මෙහෙට එන්න. කියන්න තාත්තේ. මට ලේලියෙක්ගේ අතින් හදපු කෑමක් කන්න වාසනාව ලැබෙයිද? ඇයි තාත්තේ එහෙම කියන්නේ? මොනවා කියන්නද පුතේ? දැන් වයසත් ගිහින් කවදා මැරෙයිද දන්නේ නැහැ. මැරෙන්න කලින් ලේලියෙක් උයන කෑමක් කන්න ආසයි. ඉතින් හිතට හරියන කෙනෙක් හම්බෙන්න එපැයි. එහෙනම් මම හොයන්නද?
ඔව් හොයන්න. හැබැයි හුඟක් ලස්සන කෙනෙක් වෙන්න ඕනේ. හරි මම හොයලා බලන්නම්. හරි තාත්තේ. තාත්තා දැන් කාලි ඉවරයිනේ. වැඩපිළිවෙල නිසා දැන් වැඩ කරන්නත් පුළුවන්. අමාරු වෙන්නේ නැහැ. හරි දුවේ මට තේරෙනවා. දැන් ගොඩාක් දවල් වෙලා නිසා ඔයා ගෙදර යන්න. අව්වේ වැඩිය ඉන්න එපා. හරි. තාත්තා එන්න ප්‍රමාද වෙනවද? ඔව් දුවේ. තව පොඩි වැඩක් තියෙනවා. ඒක ඉවර කරලා මම එන්නම්. හරි තාත්තේ. පරෙස්සමෙන් යන්න දුවේ. කිරියම්මේ ඔයාට කොහෙවත් තුවාල වුණේ නැහැ නේද? නෑ දුවේ තුවාලයක් උනේ නැහැ. කොහෙද ඔය යන්නේ? මට කවුරුත් නැහැ දුවේ. මම ඔය කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. එනකොට වතුර තිබුණ දැක්කේ නැහැ. ඒක හින්දා ඉස්සලා වැටුණා. ඇයි ඔයාගේ ගෙදර කවුරුත් නැද්ද? ළමයි එහෙම? පුතෙකුයි ලේලියෙකුයි ඉන්න. ඒත් එයාලා මාව බලන්නේ නැහැ. අපෝ ඒක නම් හරිම නරක වැඩක්. ඉතින් මොනා කරන්නද දුවේ? වයසට ගිහාම කවුරුවත් බලන්නේ නැහැනෝ. උදේ ඉඳන් කෑමක්වත් ලැබුණ නැහැ. ඔයා උදේ ඉඳන් මොකුත් කෑවේ නැද්ද? නැහැ දුවේ. ඉන්න මම ඔයාට කෑම දෙන්නම්. ඒත් දුවේ ඔයාට කෑම කොහෙන්ද? මම තාත්තට බත් අරන් ගියා. තාත්තා ඔක්කොම කෑවේ නැහැ. මේව ඉතිරි වුණාට කිලිටි නෑ. ඔයාට ඕනේ නම් කන්න පුළුවන්. අනේ හොඳයි. ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා මම දන්නේ නැහැ. අනේ නැහැ. එහෙම ඕනේ නෑ. මට ඔයාගේ ගෙදර කොහෙද කියන්නකෝ. මම එන්නම්. මගේ ගෙදරද? ඔව් ඔයාගේ ගෙදර. මගේ ගෙදර තියෙන්නේ ඉස්සරහට වෙන්න. හරි. එහෙනම් ඔයා පරිස්සමින් ඉන්නකෝ. මම දැන් යනවා. ඔයාගේ නම මොකක්ද දුවේ? මගේ නම සමමාලි. නම වගේම හිතත් හරිම ලස්සනයි. ඒත් කිරියම්මේ නමයි හිතයි ලස්සන වෙලා මොකටද? දැන් කවුරුත් හිත බලන්නේ නැහැනේ. බලන්නේ රූපය විතරයි. මගේ රූපය නම් හොඳ නැහැ. ඒ නිසා ඔයා දුකින්ද ඉන්නේ දරුවෝ? මගේ නංගිත් මට කැතයි කියලා අපහාස කරනවා. එයා මට වඩා ගොඩක් ලස්සනයි. දුවේ ඔයා කලබල වෙන්න එපා. මම ඔයාට ආශිර්වාද කරනවා ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. සඳමාලි ඔයා ඇත්තටම ගොඩක් හොඳ ළමයෙක්. මම ආශිර්වාද කරනවා ආයෙත් කවුරු හරි ඔයාගේ රූපයට අපහාස කළොත් ඔයා රූපිකාටත් වඩා ලස්සන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඔයාගේ ආශිර්වාදයට ගොඩක් ස්තුතියි. කිරියම්මේ එහෙනම් මම දැන් ගිහින් එන්නම්. මට පරක්කු වෙනවා. හරි දුවේ.
හීන් බණ්ඩයියේ හීන් බණ්ඩයියේ පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. කවුද බලන්නකෝ මේ ඇවිත් ඉන්නේ. සිරිපාල මොකද්ද මේ හදිස්සියේ? මේ කවුද? මේ මගේ නෑයෙක්. මේ ඉන්නේ යාගේ පුතා කසුන්. එහෙමද? ඉතින් අපි එළියේ ඉඳන්මද කතා කරන්නේ? ගේ ඇතුළට යනවද? අනේ නැහැ. එහෙම නැහැ. එන්න ඇතුළට යමු. ඇත්තටම මම මෙයාලා මෙහෙට එක්කන් ආවේ ඔයාලගේ දුව වෙනුවෙන්. මගේ දුව වෙනුවෙන්? ඔව් ඔයාගේ දුව වෙනුවෙන්. ඔයා කිසි විරුද්ධත්වයක් නෑ නේද ඒකට? නැහැ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒත් මට දුවරු දෙන්නෙක් ඉන්නවා. ඔයාලා ආවේ කා වෙනුවෙන්ද? මගේ බිරිඳ නැති වෙලා දැන් ගොඩක් කල්. අපිට ඕන හොඳ හදවතක් තියෙන හැමෝම ආදරෙන් බලාගන්න පුළුවන් ගැණු ළමයෙක්ව තමයි. එහෙනම් මගේ ලොකු දුව සඳමාලි තමයි ඒකට ගැලපෙන්නේ. ඔව් හීන් බණ්ඩගේ ලොකු කෙලිය නම් හදවතින්ම යහපත් කෙල්ලෙක්. එහෙනම් ඔයාගේ දුවට කතා කරන්නකො බලන්න. දුව සඳමාලි දුවේ මෙහෙට එන්න. ඔව් තාත්තේ, ඔයා මොකටද මට කතා කළේ? මේ ඉන්නේ මගේ ලොකු දුව සඳමාලි. එහෙමද? අපෝ තාත්තේ මට මෙච්චර කැත කෙනෙක්ව නම් බඳින්න බෑ. මොනවද මේ කියන්නේ? මෙයා හරිම කරුණාවන්තයි. මෙයා හැමෝමම හොඳින් බලාගන්නවා. ඒකයි මම එයාට කතා කළේ. ඒ වුණාට තාත්තේ ගමේ මට නමක් තියෙනවා. මට ඕනේ මගේ බිරිඳ ලස්සන වෙන්න. රූපයයි ගතිගුණයි දෙකම තියෙන්න ඕන. සඳමාලි කියන්නේ හිත හොඳ අවංක කෙල්ලෙක්. මම යා පොඩි කාලේ නම් දන්නවා. එයා තමයි මේ පවුල මෙහෙම ආදරෙන් බලාගන්නේ. ඔව් සිරිපාල, ඒක ඇත්ත. ඒත් පුතාගේ කැමැත්ත ලස්සන කෙනෙක් බඳින්නයි. අනිත් දුව පෙන්නන්න. එයා හොඳයි නම් මං එයා විවාහ කරගන්න. දැක්ක නේද මම ඇයි මගේ රූපය ගැන ආඩම්බරුනේ කියලා. ඔයාව දැක්කම හැමෝම ප්‍රිය කරනවා. දෙවියනේ, ඇයි මා මෙහෙම මෙව්වේ? මගේ රූපය එච්චරටම නරකද? හැමෝම ඇයි ලස්සන දිහා විතරක් බලන්නේ? හදවතේ ලස්සන කාටවත් පේන්නේ නැද්ද? වව් හරිම ලස්සනයි. ඔව් මම ඒක දන්නවා. මම තමයි මේ ගමේ ඉන්න ලස්සනම කෙල්ල. එහෙමද? ඔයාගේ නම මොකද්ද? මගේ නම රූපිකා. හොඳයි. දුවේ, ඔයාට ගෙදර වැඩ කරන්න පුළුවන්ද? මම මගේ රූපය රැකගන්න එක තමයි කරන්නේ. මොකක්? ඔයාට කිසිම දෙයක් කරන්න බැරිද? නැහැ, මගේ අක්ක තමයි හැමදේම කරන්නේ. ඒත් මට නම් ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන්න වැඩකාරයෝ ඉන්නවා. එහෙනම් ඉතින් මට කතා කරන්න දෙයක් නෑනේ. ඔයා කැමති නම්? තාත්තේ මම මෙයාට ගොඩක් කැමති. මට මෙයා බඳින්න ඕනේ. මාමේ ඔයාගේ මොකක් හරි විරුද්ධත්වයක් තියනවද? නැහැ. මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හරි එහෙනම්. අපි ඔයාගේ පොඩි දුවට කැමති. අපි එහෙනම් සුබ දවසක් බලලා මේ දෙන්නගේ විවාහය කරලා දෙමු. ඔව්. අපි එහෙම කරලා දෙමු එහෙනම්. හරි එහෙනම් අපි එහෙනම්ද යන්න. යන්න එපා, පොඩ්ඩක් ඉන්න. තේ ටිකක් බීලා එහෙම යන්. දුව, රූපිකා, අර රස කැවිලි ටිකයි තේ ටිකකුයි හදාගෙන එහෙම එන්න. රස කැවිලි? ඔව් දුවේ, ගිහින් තියෙන ඕන දෙයක් අරන් එන්නකෝ. අනේ මට නම් බෑ ඕව අරගෙන එන්න. අක්කට ගිහින් කියන්න ඕනේ අරගෙන එන්න කියලා.
සඳමාලි අඬ අඬා නාට්‍ය දාන්න එපා. දැක්කද එයාලා මාව දැක්කහම මට කැමති වුණා. යන්න ගිහින් අමුත්තන්ට කැම ටිකක් දීලා එන්න. මට නම් ඕවා කරන්න බෑ. තාත්තකෝ රස කැවිලි ඔක්කොම තියනවා කියලා. ඔයා ගිහින් දීලා එන්න. අනේ මම මෙච්චර ලස්සන උනේ කොහොමද? හරි එදා අර කිරියම්ම කිව්ව එක ඇත්ත වෙලා වගේ. ඇයට ගොඩක් ස්තුති වෙන්න ඕනේ. හරි දැන් තාත්තා අර ගොල්ලන්ට කන්න කෑම ගේන්න කිව්වනේ. ඒක ගිහින් දෙන්න ඕනේ. කවුද මේ ලස්සන කෙල්ල? මේ ගෙදර ඉන්නවා කිව්වේ දුවලා දෙන්නයි නේද? සඳමාලි දුවේ මේ ඔයාද? මේ එයාද? ඔව් තාත්තේ මේ මම මීට ටික වෙලාවකට කලින් ඔයාලා කැතයි කියලා අපහාස කරපු සඳමාලි මමයි. සඳමාලි ඔයා? ඒ දුවේ ඔයා මේ වගේ උනේ කොහොමද? ඇත්තටම තාත්තේ සඳමාලි මට සමා වෙන්න. මට දැන් තේරෙනවා ලස්සන්ට වඩා ගතිගුණයි වැදගත් කියලා. මම ඔයාට කැමතියි. ඔයා කැමතිද මාව බඳින්න? නැහැ. දැන් සමාවෙන්න වැඩක් නැහැ. රූපය බලන විතරක් තීරණ ගන්න කෙනෙක්ට මම කැමති නැහැ. ඔයා මගේ හිත බැලුවා නම් මම සමාව දෙනවා. ඒත් ඔයා මගේ රූපය විතරයි බැලුවේ. රූපය අද තියේ හෙට නැති වෙයි. ඒත් ගුණය හැමදාම තියෙනවා. මිනිස්සු මනින්න ඕනේ රූපයෙන් නෙමෙයි ගුණයෙන්.